මං කියන ඔයාට උගුස්සෙක් වගේ වෙන්න කියලා. ඇයි දන්නවද? උගුස්ස කවදාවත් අවට පරිසරයේ සිද්ධ වෙන දේවල් වලට බයේ හැංගුනේ නෑ. ඒ දේවල් තමන්ගේ ගමන යන්න උදව්වක් කරගත්තොත් මිසක්. හරියට කුණාටුවක් එනකොට පාත්තෙක් වගේ හැංගුනේ නෑ. ඒ කුණාටුව අවස්ථාවක් කරගෙන තවත් ඉහළට පියෑඹුවා මිසක්. ඔයා දන්නවද? උගුස්ස කවදාවත් කපුටොත් එක්ක තරඟට යන්නේ නෑ. මොකද උගුස්ස දන්නවා ඒක දරුණු කාලේ නාස්ති කිරීමක් කියලා. ඒ වගේම තමයි උගුස්ස කවදාවත් තනියම පියාඹන්න බය වුණේ නෑ. මොකද උගුස්ස තමන්ගේ අත්තටු වගේම තමන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. තේරෙනව නේද මං උගුස්සෙක් වගේ වෙන්න කිව්වේ ඇයි කියලා? ඔයා දන්නවද උගුස්ස කියන්නේ අහසේ රජා. ඇයි දන්නවද ඉහළ අහසේ රජෙක් වගේ හරි ආඩම්බරෙන් පියාඹන්නේ. ඒ විතරක්ම නෙමෙයි ස්ථිර අධිෂ්ඨානය, නොබටුබට උත්සාහය, තමා ගැන තියෙන විශ්වාසය, අභියෝග වලට මුහුණ දෙන්න තියෙන ශක්තිය නිසා. කෙටියෙන්ම කියනවා නම් උගුස්ස අහසේ රජා වුණේ අත්තට තිබ්බ නිසාම නෙමෙයි. උගුස්සගේ තිබ්බ ගතිගුණ නිසා. තේරෙනව නේද? ඔයත් පටන් ගන්න උගුස්සෙක් වගේ අහසේ තනියම පියාඹන්න. කුණාටු බිඳගෙන ඉහළටම යන්න. All the best.